අයිබෝන් අද දවසේදී ශ්‍රී ලංකාවේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා. ඒ තමයි මනෝෂ නානයක්කාර. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා. ඉතින් ඔහු අත්අඩංගුවට ගත්තේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන්. කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී තමයි මනුෂව අත්අඩංගුවට ගත්තේ. මනුෂව අත්අඩංගුවට ගන්න හේතුව එහෙම නැත්නම් ඔහුට තිබ්බ චෝදනාව තමයි ඔහු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා විදිහට ක්‍රියා කරපු කාලේ ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු කුෂිකාර්මික ශාස්ත්‍රයේ රැකියාවන් සඳහා සමන්ගේ පාක්ෂිකයන්ව තමන්ගේ හිතවතුන්ව යොමු කළා කියන චෝදනාව. ඒ කියන්නේ නිසි ක්‍රමවේදයකට තොරව එහෙම නැත්නම් සාධාරණ විදියට මිනිසුන්ව තෝරාගෙන යවන්නේ නැතුව තමන්ගේ මිනිසුන්ව මේ සඳහා යොමු කළා කියන චෝදනාව තමයි මනුෂ්‍යට එල්ල වෙලා තියෙන්නේ. ඉතින් ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර රැකියා සම්බන්ධයෙන් ගිවිසුමක් තියෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික ශාස්ත්‍රය සම්බන්ධයෙන් ගිවිසුමක් තියෙනවා. ඉතින් මේ ගිවිසුම යටතේ පහුගිය 2024 අවුරුද්දේ 2200කට ආසන්න පිරිසක් ඊශ්‍රායලයේ බලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ගිවිසුම යටතේ රැකියාවක් ලැබෙන කෙනෙකුට අවුරුදු 5යි මාස 5ක් රැකියා කරන්න අවස්ථාව හම්බ වෙනවා ඊශ්‍රායලයේ. ඉතින් ගොඩක් දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවක් කරන්න සිහින දකිමින් ඉන්නවා. විශාල පිරිසක් දැනටත් ඊශ්‍රායලයේ රැකියා කරනවා. ඒ වගේම තරුණ පරපුරේ තියෙන හීනයක් තමයි මේ කොරියාවේ රැකියාවකට යන එක, ඊශ්‍රායලයේ රැකියාවකට යන එක. ඉතින් ඒ අවස්ථාව තමයි මේ මනුෂ්‍ය නානයක්කාර අවභාවිතා කළන්නේ කියලා ඔහුට චෝදනා එල්ල වෙනවා. ඉතින් ඔහු අද දවසේ ප්‍රකාශයක් ලබා දෙන්නාවම තමයි අත්අඩංගුවට ගත්තේ. මේ මනුෂ්‍ය අත්අඩංගුවට ගත්ත සිදුවීම අද එකපාරටමත් වෙච්ච සිදුවීමක් නෙමෙයි. කාලයක් තිස්සේ විමර්ශන සිදුවෙමින් පැවැත්විච්ච සිදුවීමක්. පසුගිය 8 වෙනිදා එහෙම නැත්නම් සැප්තැම්බර් 8 වෙනිදා මනුෂ්‍යට නියම කරනවා අල්ලසා දූෂණ කොමිෂන් සභාව ඉදිරියේ පෙනී ඉඳලා ප්‍රකාශයක් ලබා දෙන්න කියලා. හැබැයි මනුෂ්‍ය ඒ වන විට විදේශගත වෙලා තියෙන්නේ. මාස 3කට ආසන්න කාලයක් විදේශ ගමන් තහනමක් පනවලා තිබ්බා මනුෂ්‍ය නානයක්කාරට. මේ තහනම සැප්තැම්බර් මාසේ 4 වෙනිදා තමයි ඉවර වුණේ. සැප්තැම්බර් 4 වෙනිදා මේ තහනම ඉවර වෙනකොට සැප්තැම්බර් 6 වෙනිදාම මනුෂ්‍ය විදේශගත වෙනවා. ඉතින් මේකත් එක්ක කොමිෂම මනුෂ්‍යගේ බිරිඳකින් ප්‍රශ්න කරනවා. ඒ 12 වෙනිදා සැප්තැම්බර් 12 වෙනිදා එහිදී කොමිෂම දැනගන්නවා 28 වෙනිදා එහෙම නැත්නම් සැප්තැම්බර් මාසේ 28 වෙනිදා මනුෂ්‍ය නැවත ලංකාවට එනවා කියලා. ඒත් මනුෂ්‍ය 24 වෙනිදා ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේ ලංකාවට ඇවිල්ලා මනුෂ්‍ය කරන වැඩේ තමයි අපේක්ෂිත අපෑදුමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා. මේ සඳහා පෙනී ඉන්නේ හිටපු නීතිඥ සංගමේ සභාපතිවරයා සාලිය පීරිස් තමයි මනුෂ්‍ය වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ වගේම අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂිකාව පෙනී ඉන්නවා. ඉතින් 18 වෙනිදා මේ අපේක්ෂිත අපෑදුම විභාග කරන්න ගන්නවා. 14 වෙනිදා එහෙම නැත්නම් ඊයේ දවසේදී මේ අපේක්ෂිත අපෑදුම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අද දවසේදී මනුෂ්‍ය නානයක්කාර අල්ලස්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ පෙනී ඉන්නවා. පෙනී හිටිලා පස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් මේ සිදුවීම හරහා විවිධ මත අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම ආණ්ඩුවට පක්ෂපාතී පිරිස් මේක ඉතාම හොඳ දෙයක් කියද්දී ආණ්ඩුවට විරුද්ධ පිරිස් එහෙම නැත්නම් විපක්ෂයේ කණ්ඩායම් කියන්නේ මේ සතියට අවශ්‍ය ඩ්‍රාමා එක කරන්න තමයි මේ මනුෂ්‍යව අත්අඩංගුවට ගත්තේ. දැන් මෙච්චර කාලයක් ඇතුළේ හිටපු ගොඩක් දෙනෙක් නිදහස් වෙලා තියෙනවා. ශෂින්ද්‍ර රාජපක්ෂ නිදහස් වුණා, ප්‍රසන්න රණවීර නිදහස් වුණා. ඒ වගේම උළුගේ තැන්න හිටපු නාවික හමුදාපතිවරයාට අප හම්බුණා. ඉතින් මේ සිදුවීමත් එක්ක මේ සතියට කවුරු හරි ඕන හින්දා මනුෂ්‍යව ඇල්ලුවා කියලා තමයි නැත්නම් පිරිස් විපක්ෂයේ කණ්ඩායම් කියන්නේ. ඉතින් මනුෂ්‍ය සම්බන්ධයෙන් මීට වඩා බරපතල චෝදනාවන් අපි දැක්ක පහුගිය කාලේ දේශපාලන වේදිකාවේ කතා වෙනවා. ජයගමු ශ්‍රී ලංකාව වගේ රට පුරා සිද්ධ වෙච්ච වැඩසටහන් හරහා දැවැන්ත වංචාවන් සිද්ධ වුණා කියලා තමයි අපිට ඒ දවස්වල අහන්න හම්බුනේ. හැබැයි ඊට සාපේක්ෂව මේ චෝදනාවේ ප්‍රබලත්වය කොපමණද කියන එක අපිට බලා ගන්න තව ටික දවසක් ඉන්න වෙයි. මනුෂ්‍ය සම්බන්ධයෙන් මොනවද ඉදිරි ක්‍රියාමාර්ග ඔහුට අප ලැබෙයිද? ඔහු කාලයක් බන්ධනාගාරගත වෙයිද කියන චෝදනාවන් සිදුවීම් අපිට තව ටික දවසකින් තමයි බලන්න වෙන්නේ. මේ මනුෂ්‍යගේ සිදුවීම උදේ ඉඳන් මෙහෙම වෙද්දී හවස තවත් සිදුවීමක් වෙනවා. ඒ ගල්කිස්ස අධිකරණයේදී ගල්කිස්ස අධිකරණයට බාර වෙනවා පහුගිය දවස්වල ආందోලනාත්මක පුවත් මවපු ගුණරත්න වන්නිනායක නීතිඥවරයා. ඉතින් ඔහු බාර වෙන්නේ රජු අමරසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයාත් එක්ක. මේ බාර වුණාට පස්සේ ඔහුට හම්බ වෙනවා ඇප රුපියල් 50000 ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කරනවා. ඒ වගේම ඔහුට කිසිදු හේතුවක් මත සාක්ෂිකාරයෙකුට බලපෑමක් සිදු කළොත් ඇප අවලංගු කරන්න කටයුතු කරනවා කියලත් විනිසුරුතුමා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ හරහා මං හිතන්නේ මේ සිදුවීමත් එහෙම්මම අවසන් වෙන බවක් තමයි අපිට පේන්නේ. ඒ වගේම අපි දැක්ක අද මාධ්‍ය වාර්තා වෙනවා මේ පොලිස් නිලධාරියා පහර දෙන බවට ඇසින්දුරු සාක්ෂිකාරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔහුට මේ වන විට පොලිසියෙන් කරදරයි. ඔහු මේ ගැන කතා කරපු ඉඳ ඔහුට කරදරයි කියලා. ඉතින් ඒව ගැනත් අපි හිතනවා ඉදිරියේදී විමර්ශන වෙයි කියලා. කොහොම හරි අද දවසේ ප්‍රධාන මාතෘකාවන් බවට මනුෂ්‍ය නානයක්කාර හා ගුණරත්න වන්නිනායක යලිත් පත් වුණ බවක් තමයි අපිට පේන්නේ. මනුෂ්‍යගේ ප්‍රවෘත්තිය නම් තව දින කිහිපයක් යනකම් අපිට කතා කරන්න දේවල් තියෙයි කියලා අපි විශ්වාස කරනවා.